සුබ දවසක් ඔයාලා හැමෝටම. මම අද ඔයාලට කියලා දෙනවා රසම රස බිරියානි එකක් හදාගන්න. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න මම කොහොමද මේක හදන්නේ බලන්න. මම ඉස්සෙල්ලාම උණු කිරි ටිකක් අරගෙන ඒකට සැෆ්‍රන් ටිකක් එකතු කරගන්නවා. ඔයගොල්ලන්ට සැෆ්‍රන් නැත්නම් ඔයගොල්ලෝ උණු කිරි ටිකක් විතරක් අරගන්න. ඊට පස්සේ මම චිකන් ග්‍රෑම් 750ක් අරගෙන ඒකට එකතු කරගන්නවා කහ කුඩු, මිරිස් කුඩු, බිරියානි මසාලා ටිකකුත්, ලුණු කුඩු ටිකකුත් මම මේ විදිහට මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නේ තලාගත්ත අමු මිරිස් ටිකක්. අමු මිරිස් ටික එකතු කරගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා දෙහිස්ම ටිකකුයි තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකකුයි. ඒ ටික එකතු කරාට පස්සේ මම මේකට එකතු කරගන්නවා කොත්තමල්ලි කොළයි, මිංචි කොළයි. තව මම මේකට එකතු කරගන්නවා බෙදගත්ත ලුණු ටිකක්. මේ ටික ඔක්කොම එකතු කරාට පස්සේ මම මේකට එකතු කරගන්නවා මුද උපු කිරි ටිකක්. කිරි ටික එකතු කරාට පස්සේ මම මේකට එකතු කරන්නේ හොඳ පිරිසිදු පොල් තෙල් කප් භාගයක්. පොල් තෙල් ටික එකතු කරලා මම මේක හොඳට මිශ්‍ර කරලා අරගන්නවා. මේ ටික මිශ්‍ර කරාට පස්සේ මම පැයක් දෙකක් විතර මේක මැරිනේට් වෙනකම් වහලා තියෙනවා. ඔයගොල්ලෝ මෙන්න මේ ගානට මේක මිශ්‍ර කරලා අරගෙන වහලා තියාගන්න. මම මේ බිරියානි එක හදන්න අරගෙන තියෙන්නේ බාස්මති හාල් ග්‍රෑම් 500ක්. ඔයගොල්ලන්ට බාස්මති හාල් නැත්නම් ඔයගොල්ලන්ට මේකට සම්බා එකක් වුණත් ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට හාල් ටික හොඳට හොදලා වතුර පෙරලා පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට භාජනයක් ලිපේ තියලා ඒකට වතුර ටිකක් වැඩිපුර එකතු කරගෙන ඒකට එකතු කරගන්නවා කුරුඳු කෑල්ලකුයි, එනසාල් කරාබුනේට් ටිකකුයි, බේ ලීව්ස් කොළ දෙකකුයි. තව මම මේකට එකතු කරගන්නවා සූදුරු ටිකක්. ඊට පස්සේ ලුණු ටිකකුත් එකතු කරලා තෙල් ටිකකුත් මේකට එකතු කරගෙන මම දැන් එකතු කරගන්නවා මේකට දෙහිස්ම ටිකකුත්. දෙහි විෂ ටිකත් එකතු කරාට පස්සේ මම මේක මේ විදිහට හොඳට වතුර ටික රත් වෙනකන් ලිපේ තියාගන්නවා. වතුර ටික රත් වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා අර කලින් හොදලා පෙඟෙන්න තියපු හාල් ටික. හාල් ටික එකතු කරලා මිනිත්තු 5ක් 10ක් විතර මම මේක අඩු ගින්දරේ තැම්බෙන්න අරිනවා. හාල් ටික බාගෙට තැඹුණාට පස්සේ මම මේකේ වතුර පෙරලා අයින් කරගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට තව භාජනයක් ලිපේ තියලා ඒකට අපි අර කලින් මැරිනේට් වෙන්න තියාගත්ත චිකන් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මම චිකන් ටිකට උඩින් උයාගත්ත බත් වලින් කොටසක් මේ විදිහට එකතු කරගෙන සැෆ්‍රන් දාලා හදාගත්ත කිරි වලින් ටිකකුත් මේ බත් එක උඩින් එකතු කරගන්නවා. ඊට පස්සේ මම බත් එකට උඩින් මේ විදිහට බිරියානි පවුඩර් චුට්ටකුත් එකතු කරගෙන මිංචි කොළ ටිකකුයි කොත්තමල්ලි කොළ ටිකකුයි මේකට එකතු කරලා මම මේකට උඩින් තව එකතු කරගන්නවා බෙදගත්ත ලුණු ටිකක්. ඊට පස්සේ මම ආපහු සැරයක් මේ විදිහට බත් ටිකක් එකතු කරලා ඒ ටික උඩට සැෆ්‍රන් දාපු කිරි ටිකකුත් මේ විදිහට එකතු කරගෙන බිරියානි පවුඩර් ටිකකුත් එකතු කරගෙන මිංචි කොළ ටිකකුයි කොත්තමල්ලි කොළ ටිකකුයි බෙදගත්ත ලුණු ටිකකුත් එකතු කරගන්නවා. ඕගොල්ලොත් මේ වගේ ලේයර්ස් දෙකක් තුනක් එන විදිහට බත් එක හදාගන්න. ඊට පස්සේ මම අන්තිමටම මේකට උඩින් එකතු කරගන්නේ එළඟ තෙල් ටිකක්. ඕගොල්ලන්ට පුළුවන් එළඟ තෙල් රසට කැමති නැත්නම් එළඟ තෙල් එකතු නොකර ඉන්න. ඊට පස්සේ මම මේක මේ විදිහට ඇලුමිනියම් ෆොයිල් එකකින් කවර් කරගෙන දැන් මම ලිපේ ගින්දර හොඳටම අඩු කරලා මිනිත්තු 30ක් විතර මේ බිරියානි එක ලිපේ තියාගන්නවා. ඉතින් මිනිත්තු 15ක් වගේ යනකොට මගේ බිරියානි එක හර ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත මගේ රසම රස බිරියානි එක. ඉතින් ඔයගොල්ලොත් මේ රෙසිපි එක try කරලා බලන්න. ඔයගොල්ලෝ තාමත් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ආයිත් ඔයගොල්ලොත් එක්ක එකතු වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.